ඔබේ ජීවිතයේ අඩුම තරමේ විනාඩි 15ක් දවසට වෙන් කරන්න මේකට. විනාඩි 15ක් වෙන් කරන්න. විනාඩි 15ක් වෙන් කරලා ඒ විනාඩි 15 හොඳට මෙත් සිත වඩන්න පුරුදු වෙන්න. කොහොමද මෛත්‍රිය වඩන්නේ? ඒ මෙහිමයි. ඔබ ඉස්සරෝම පහසු ඉරියව්වකින් වාඩි වෙන්න ඕනේ. කොහොමද වාඩි වෙන්න ඕනේ? පහසු ඉරියව්වකින්. දැන් අපි හිතමු දැන් අපි දැන් කකුල් රිදෙන අමාරු ඉරියව් වලට එකපාරට යන්න එපා. ඉතින් අපි සාමාන්‍යයෙන් අර එකපාර දහරමණ්ඩිය ගොතාගෙන පළඟක් බැඳගෙන වාඩි වෙලා භාවනා කරන්නනේ කැමති. නමුත් අපි ඒක පුංචි කාලේ ඉඳලා පුරුදු කරලා තියෙනවද නැද්ද? අපි ඒක පුරුදු කරලා නැහැ. දැන් සාමාන්‍යයෙන් අපි වර්තමානයේ අපි පුරුදු වෙලා තියෙන්නේ පෙරදිග රටාවට නෙවෙයි. අපි පුරුදු වෙලා තියෙන්නේ බටහිර රටාවටයි. මම මේ කියන එක ඔබට තේරෙවි. ඔබ තාම පෙරදිග සම්ප්‍රදායන් නොනැසී තියෙන ඉන්දියාවේ ගිය දවසට ඔබ බලන්න ඉන්දියාවේ ඔය පොළවල් වල එළවලු විකුණන මිනිස්සු පවා. එතන එළවලු ටික තියාගෙන බිම ඉඳගෙන ඉන්නේ කොහොමද? පద్මාසනයෙන් බිම ඉඳගෙන ඉන්නවා. පద్මාසනය කියන්නේ අර කකුල් දෙක මෙහෙම උඩ පැත්තට එන ඉරියව්. ඒක හරිය ටිකක් අමාරු කෙනෙකුට. ඒ කියන්නේ හුරු නැති කෙනෙකුට. ඉන්දියාවේ මිනිස්සු, පෙරදිග මිනිස්සු අතීත කාලේ ඉඳලම මේ බිම පළඟක් බැඳගෙන වාඩි වෙන එක පුරුදු වෙච්ච අය. නමුත් අවාසනාවකට අර බටහිර ක්‍රමයටම අපි හුරු වෙච්ච නිසා අපි අපේ ශරීරයෙන් ආසනයක් හදාගෙන ඉඳ ගන්නවට වඩා අපි හුරු වෙලා තියෙන්නේ මොකේද? පුටුවක් උඩ වාඩි වෙන්නනේ. දැන් උනත් බලන්න දැන් මේ පොඩි වෙලාව කකුල් ටික පිළිවෙලට තියාගෙන බිම ඉඳගෙන ඉන්න ලේසි වුණාද අමාරු වුණාද? අමාරු වුණානේ. ඇයි? අපිට ඒක පුරුදු නෑ. එතකොට අපි පුරුදු නැති එකකින් හිත පුරුදු කරන එක එකවර පටන් ගන්න හදන්න එපා. ඔබට පුරුදු කෙනෙක් නම් ගැටලුවක් නෑ. දැන් කකුල අපහසුාවක් නැතුව පළඟක් බැඳගෙන වාඩි වෙලා ඉන්න පුළුවන් නම් විනාඩි 15ක් මං හිතන්නේ ඒක හොඳයි. සමහර වෙලාවට ඔබේ පිටිපස්සට පුංචි උසක් තියාගත්තොත් අර කකුලේ ඒ ඉරියව්ව ඔබට ගන්න යම් පහසුවක් ඇති වේවි. ඉතින් ඔබ බලන්න ඔබට පහසු ඉරියව්ව මොකක්ද කියලා. දැන් සමහර අය ඉන්නවා කොන්දේ අමාරු තියෙන අය. ඊට පස්සේ කකුලේ මේ දන හිස්වල වේදනාව තියෙන අය. ඉබඳු අය පුංචි උසක් තියෙන අපි හිතමු ස්ටූල් එකක් වගේ එකක් අරගෙන ඒකේ ඉඳගෙන කකුල අර විදිහට මෙහෙම දෙපැත්තට මෙහෙම තියෙන විදිහට තියාගෙන කොන්ද ඍජු කරගෙන වාඩි වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම අර කිව්වේ පොඩි උසක් තියාගෙන චූටි උසක් පොඩි මෙට්‍රස් එකක් වගේ ඒක තියාගෙන ඒක උඩ වාඩි වෙලා අර ඉරියව්ව හදා ගන්න පුළුවන්. ඉතින් යම් විදිහකට ඔබ හොඳට භාවනාව හුරු වුණාට පස්සේ ඔබට ඕනෑම අමාරු ඉරියව්වකදී වුණත් ඒ භාවනාව වඩන විදිහට ඒක පුරුදු කරගන්න පුළුවන් වෙයි. නමුත් අපිට පළමුව වැදගත් මොකක්ද? හිත පුරුදු කරගන්නා එකයි. එතකොට ඔබ පහසු ඉරියව්වකින් වාඩි වෙලා S2 පියා ගන්නවා. මොකද පියාගන්නේ? S2 පියා ගන්නවා. S2 පියාගෙන හිතන්න ඕනේ මම දැන් භාවනා කරන්නයි යන්නේ. මම දැන් භාවනා කරන්න යන්නේ විනාඩි 15ක්. නැත්නම් විනාඩි 20ක්. මේ කාලය ඇතුළත මම වෙනත් සිතිවිලි හිතන්නේ නැහැ. මම හිතන්නේ මොකක්ද? මෛත්‍රී භාවනාව තමයි මම පුරුදු කරන්නේ. මම වෙන දේවල් හිතන්න යන්නේ නැහැ. මේ කාලය ඇතුළතදී වෙන දේවල් හිතීම මට අදාළ වෙන්නේ නැහැ කියලා ඉස්සරෝම හිතන්න ඕනේ. ඊට පස්සේ හිතන්න ඕනේ මම විනාඩි 15ක් හරි 20ක් හරි පැය භාගයක් හරි තමන් ඉන්න කාල සීමාව හිතෙන් අදිෂ්ඨාන කරගන්න. ඔබට හිතෙනවා නම් දැන් සමහර වෙලාවට සමහර අයට එන ප්‍රශ්නයක් තමයි දැන් විනාඩි 15ක් මෛත්‍රී භාවනාව කරනවා කියලා ඉඳගත්තා කියමුකෝ. විනාඩි 5ක් විතර ගියාම විනාඩි 5ත් හරියට කල්පයක් වගේ. විනාඩි 5ක් විතර ගියාම හිතෙනවා 15ක් ගිහිල්ලාද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අන්තිමට විලාව ගැන කල්පනා කර ඉන්නවා මිසක් එතන භාවනාවක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔබ මෙහෙම කරන්න. ඔබේ ඔර්ලෝසුවේ මේ එලාම් එකක් තියාගන්න ඒ අදාළ වෙලාවට. එතකොට ඔබට වෙලාව ගැන කල්පනා කරන එක බාර දෙන්න පුළුවන් ඔරලෝසුවට.
ඔබට ඒ ගැන හිතන්න දෙයක් නැහැ. එතකොට වෙලාව ගැන මොනවත් හිතන්න එපා. වෙලාව ගැන හිතන්න දෙයක් නැහැ දැන් ඔබට. ඇයි එලාම් එක වදී එලාම් එක වදින වෙලාවට ඔබට තියන්නේ නැගිටින්නයි. එතකොට ඊට පස්සේ ඔබේ දුරකථනයට මොකද කරන්න ඕනේ? දුරකථනේ එයාප්ලේන් මොඩ් දාගන්න. එහෙම නැත්තම් සම්පූර්ණයෙන් ඕෆ් කරලා දාන්න. ඒ දුරකථනෙන් බාධා වෙන දේවල් තියාගන්න එපා. ඊට පස්සේ මදුරුවෝ ඉන්නව නම් මොකද කරන්නේ? නැත්තම් මොකද වෙන්නේ? දැන් තියාගෙන ඉඳ ගන්නවා. ඉඳගත්තට පස්සේ ඉන්න මදුරුවෙක් දැන් කැරකෙනවා. දැන් මෙහෙම මේ පැත්තෙන් යනවා, මේ පැත්තට යනවා, මේ පැත්තට යනවා. දැන් මෙයාගේ හිතත් ඒත් එක්කම දැන් මෛත්‍රිය වඩන්නේ මෙයා. දැන් හෙල්ලෙන්නත් බෑ, දැන් මොනවත් කරන්නත් බෑ. මූ කොහේ වහයිද දන්නේ. ඊට පස්සේ අන්තිමට මధుර භාවනාවක් තමයි කරලා තියෙන්නේ. මෛත්‍රිය ගැන කල්පනාවක් නැහැ. ඉතින් ඒ නිසා මధుරෝ ඉන්න තැනක නම් ඉන්නේ නෙට් එකක් දාගන්න. ප්‍රශ්නේ සරලව විසඳෙනවා නේද? දැන් ඔබ ඇඳේ නෙට් එකක් දානවා ඇතිනේ එහෙමනම්. ඒකට ඔබ නෙට් එකක් දාගෙන නෙට් එක ඇතුළට යන්න. එතකොට වටේ කොච්චර මధుරෝ කරකුණත් අපි දන්නවා අපිව උන් අපිව කන්නේ නෑ කියලා. එතකොට ඊට පස්සේ හිතන්න බාහිරින් මොන සද්ද ඇහුණාවේ. දැන් අපේ පාලනයෙන් තොරද නැද්ද ඒක? දැන් අල්ලපු ගෙදර කෙනා සින්දුවක් දානවා. දැන් ඕක අපේ පාලනයෙන් තොරද නැද්ද? පාරේ වාහන යන මිනිස්සයා හෝන් එකක් ගහනවා. දැන් ඕක අපි තීරුම් අරගෙන ඉන්න ඕනේ මේක අපේ පාලනයෙන් තොරයි. ඒතකොට අපිට ඒක අදාළ දෙයක් නෙවෙයි නං. ඇහෙන සද්දයක් ඇහුණා වේ. මම ඒකට අවධානය යොමු කරන්නේ නෑ කියලා හිතන්න. තේරුණාද? ඒකල ඔබ පහසුවෙන් වාඩි වෙලා ඉස්සරෝම නමස්කාරය කියන්න තුන් පාරක්. නමස්කාරයේ තේරුම මොකක්ද? නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒකේ තේරුම තමයි ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා කියන එක. එහෙම නමස්කාර කරලා අත් දෙක පහසුවෙන් අර භාවනා කරන විදිහට තියාගෙන ඊට පස්සේ ඔබ පළමුවෙන්ම මෛත්‍රිය කරන්නේ තමන්ට මෛත්‍රිය කරලා ඊට පස්සේ ඒ මෛත්‍රිය අපි ක්‍රමයෙන් ප්‍රදේශ වශයෙන් පළල් කර පතුරවනවා. කොහොමද පතුරවන්නේ? ප්‍රදේශ වශයෙන් පළල් කරගෙන ප්‍රදේශ වශයෙන් පළල් කරනවා කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඉස්සරවම තමන්ට මෛත්‍රිය කරනවා. කාමරයක නම් ඉන්නේ. මේ කාමරයේ ඉන්න සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මෙත්සිත පතුරවනවා. ඒකට අපි හිතමු කාමරේ ඉන්න කෙනත් එක්ක ප්‍රශ්නයක් දාගෙන ඉන්නේ කියලා. ඒතර ඒත් වෙනසක් බෑ. තේරුණාද? කියන්නේ ඔබට යම් විදිහකටද මෛත්‍රිය කළේ. ඒ විදිහටම කාමරේ ඉන්න සියලු දෙනාට මෙත්සිත තියෙන්න ඕනේ. තේරුණාද? ඒතර ඒක හරියට අපි කාමරය ඇතුළේ ලයිට් එකක් දැම්මා කියමුකෝ. බල්බයක් පත්තු කරනවා. එතකොට ඒ බල්බ් එකේ එළිය සම්පූර්ණයෙන්ම අඩුවක් නැතුව හැමතැනම පැතිරෙනවද නැද්ද? අන්න ඒ වගේ තමන්ගෙන් ආලෝකයක් විහිදෙනවා වගේ හරියට මෙත්සිත වඩන්න දරුවනේ. ඒක ඔබට ගොඩාක් උපකාර වෙයි ඔබේ ජීවිතේට. ඒ ආකාරයට මෛත්‍රිය වැඩිම. ඊට පස්සේ ඔබ කරන්න ඕන දේ තමයි ඒ කාමරේ දැන් ඊට පස්සේ කාමරේ ඉන්න සත්වයන්ට මෙත්සිත වැඩුවා. ඊට පස්සේ වඩනවා මේ නිවසේ සිටින සීළු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මෙත්සිත වඩනවා. ඊට පස්සේ මේ ගමේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. ඒතර ඔබේ අරමුණ වෙන්න ඕනේ මොකද්ද? සීමා වෙන්න ඕනේ ගමයි. ගම හිතෙන් අරමුණු කරන්න. ඒ කියන්නේ ගමේ හැම මේ බවුන්ඩරි ලයින් එකම හිතන්න ඕනේ නැහැ. තේරෙනවද? පොදුවේ ගම අරමුණු කරගන්න එච්චරයි. ගම දැන් මේ ගමේ සිටින කියද්දී ඔබට සමහරට කීප දෙනෙක් මතකුත් වෙයි. එහෙම සමහර අය මතක් වෙයි මේ නිකන් දැක්කහම එපා වෙන අයත් මතක් වෙනවනේ. එතකොට ඒ කාවත් මතක් කරන්න එපා. පොදුවේ
ගමේ සියලු දෙනාට එක විදිහට මෙත් සිත වඩන්න ඕනේ. තේරුණාද? ඒ කියන්නේ ගමේ ඉන්න සියලු සත්වයන්ට එක විදිහට වඩන්න. ඒකේ එක එක්කිනා අරමුණු කරගන්න එපා. ඊට පස්සේ ඒ කියන්නේ මේ ගමේ අසවල් ගෙදරේ ඉන්න අය ඇර අනිත් අයට කියලා එහෙම බෑ. තේරුණාද? ඒ කියන්නේ මුළු ගමටම එකම විදිහට පොදුවේ මනුෂ්‍යත්වයෙන් අපි මෙත් සිත වඩන්න ඕනේ. ඊට පස්සේ මේ ප්‍රදේශයේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ප්‍රදේශයට මෛත්‍රිය වඩනවා. ඊට පස්සේ මේ පළාතේ සිටින සියලු සත්වයෝ කියලා පළාතට මෙත් සිත වඩනවා. ඊට පස්සේ මේ රටේම සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් මොකද කරන්නේ? මුළු රටටම මෛත්‍රිය වඩනවා. තේරුණාද? අර එතකොට ඒ රටට මෛත්‍රිය වඩද්දී සීමාවල් තියා ගන්නවද? අසවල් කට්ටිය ඇරෙන්න කියලා එහෙම නැහැ. තේරුණාද? එතකොට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයටත් මෙත් සිත වඩන්න වෙනවා. තේරුණාද? එතකොට සියලු දෙනාට එක විදිහට මෙත් සිත වඩන්න. ඒක තමයි මෛත්‍රිය. මෛත්‍රිය එහෙම වැඩුවොත් එහෙම සමහර විට යම් වෙනස්කම් පාව වෙන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ඒවා තියෙනවා. අපි කියන මෛත්‍රිය කියන්නේ හරි ප්‍රබල දෙයක්. එතකොට ඔබ කිසි සීමාවක් තියාගන්න එපා. සියලු දෙනාට එක විදිහට මෛත්‍රිය වඩන්න. ඊට පස්සේ මේ රටේ ඉන්න අයට මෙත් සිත වැඩුවා. ඊට පස්සේ කාටද? ඊට පස්සේ මේ ලෝකයේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ලෝකයේම සිටින සියලු සත්වයන්ට මෙත් සිත වඩනවා. ඊට පස්සේ සියලුම ලෝකවල සිටින සියලු සත්වයෝ කියලා. එතකොට ඔබේ හිතේ අරමුණ අනන්තයක් වෙනවා. ඒ කියන්නේ සියලු ලෝක ඔබ අරමුණු කරනවා. ඔබ දන්නේ අනිත් ලෝක කොහෙද තියෙන්නේ කියලා. දැන් ඔබ දන්නේ දිව්‍ය ලෝක කොයි මට්ටමේද පිහිටලා තියෙන්නේ. ඔබ දන්නේ නැහැ. හැබැයි ඔබ සියලු ලෝක අරමුණු කරනවා හිතේ. යම්තාක් ලෝක ඇද්ද? ඒ සියලු ලෝකවල වාසය කරන සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා, තරහ නැත්තෝ වෙත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා ආදී වශයෙන් ඔබ හොඳට අඛණ්ඩ වූ මෙත් සිත පතුරවනවා. පැහැදිලි නේද? ඊට පස්සේ සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා කියලා සම්පූර්ණයෙන්ම සියලු සත්වයන් අරමුණු කරනවා. එතකොට ඔබට සීමාවල් නැහැ, ಜಾති ભેද නැහැ, ආගම් ભેද නැහැ, කුල ભેද නැහැ, පක්ෂ ભેද නැහැ, පාට ભેද නැහැ. පොදුවේ මිනිසුන් විදිහට සලකා, පොදුවේ සත්වයන් විදිහට සලකා සියලුම සත්ව වර්ග විදිහට බෙදෙන්නේ නැතුව සියලු දෙනාට අඛණ්ඩව පවත්වන මෙත් සිත ඔබ වඩනවා නම් ඔබට ඒ මෛත්‍රී චිත්තය හොඳින් පිහිටියොත් දරුවනේ ඔබට ඒකෙන් ලැබෙන දේ මෙපමණයි කියලා කියන්න බෑ. ඊතරම් ආනිසංස ලැබෙනවා.